මේ ඔය මහාචාර්යවරු ඉන්නෝනේ විශ්වවිද්‍යාලවල. ඒගොල්ලෝ විෂය උගන්වලා සමහර ළමයි ඒගොල්ලොත් එක්ක හරි හිතවත් වෙනවා. මොනවා ජීවිතේ ප්‍රශ්න කතා බහ කරන්න එකතු වෙන තැනට එනවා. ඒ වගේ විශ්‍රාම ගියපු මහාචාර්යවරයෙක් හම් වෙන්න ළමයි ටිකක් එනවා. දැන් ඒගොල්ලෝ විධායක ශ්‍රේණී රස්සාව කරන හොඳ ඉහළ තැන්වල ඉන්න සෙට් එකක් යමු සර්ව බලන්න කියලා එනවා. ඉතින් සර් කොහොමද ඉතින් ගොඩක් සතුටුයි දැක්ක කාලෙකින් ඔහොම කතා කළා. කොහොමද දැන් ජීවිතේ කොහොම එක්කෙනෙක් කියනවා සර් මෙහෙමයි හොඳයි පඩි ලැබෙනවා ඒක තමයි. නමුත් හරිම ඒකාකාරී මට තියෙන වගකීම් ප්‍රමාණය වැඩි සර් මං මෙහෙම එක්කෙනෙක්. තව එක්කෙනෙක් කියනවා බලන්න සර් මට තිබුණා මේ වෙසල් එක වෙනුවට BM එකක් ගන්න මට ඒක කරගන්න බැරි වුණා සර් මේ මාර ප්‍රශ්න මෙහෙම. දැන් ඔක්කොම ජීවිතේ ලැබුණු දේවල් වලින් විඳවනවා බලනකොට රස්සාවල් මේ කුවේර ශ්‍රේණිය දේවල් විඳවනවා ඒගොල්ලෝ. හරි අමාරුයි සර් මෙහෙමයි මාර ටෙන්ෂන් එකක් අපිට තියෙන්නේ සර්. මේගොල්ලෝ ලොක්කා මට කතා කරලා මේක කරන්න කිව්වා කොහොම හරි මං කරන්න එපා සර් මෙහෙමයි අපි අර හිතපු එකට වඩා හරි අමාරුයි සර් මේක ජීවිතේ බුදුම මට ගෙදරක් ගැන හිතන්න වෙලාවක් නෑ මට නිදා ගන්න වෙලාවක් නෑ. ඔහොම දැන් දුකම කියනවා. සර් කියනවා හරි අපි කෝපි එකක් බීලින්කෝ කියලා වැඩ කරන ළමයට කියනවා සිරිපාල කෝපි දෙන්න කියලා. සිරිපාල කෝපි ගෙනල්ලා අල්ලනවා ප්ලාස්ටික් කෝප්පු වල අඬු බිඳිච්චා අර මේ කැඩිච්ච කෝප්පු වල තමයි මේගොල්ලොන්ට තේ දෙන්නේ. කෝපි එක දෙන්නේ. දුන්නම දැන් කට්ටිය නිකන් අප්සෙට්. නිකන් හඬ කැඩිච්ච කෝප්පෙකුයි. ඉතින් ටියකින් සර් එනවා ඇවිල්ලා අයියෝ මේ සිරිපාල කෝප්ප මේ මොනවද දීලා තියෙන්නේ මේ මොනවද මේ දීපු කෝප්ප මේ සිරිපාල ගේන හොඳ පිරිසි කොප්ප කියලා සිරිපාල හොඳ පිරිසි කොප්ප ටිකක් ගේනවා. මේකත් වර්ග කීපයක ඒවා. එතකොට දැන් මේගොල්ලෝ ටක් ගාලා ඒක අරකට සිරිපාල දාලා දෙනවා. ප්ලාස්ටික් කෝප්පෙ තිවිච් එක දාලා දෙනවා. ඔහොම දැන් බෙදලා දුන්නම ඒගොල්ලොත් බලනවා සමහර ඒවා රත්තරන් එලි තියෙන්නේ සමහර ඒවා නිකන් රිදී. ඒකෙත් තියෙනවා නිකන් කෝප්පේ වටේ තියෙන හැඩතලවල එහෙම පොඩි අවුලක් තියෙනවා. සර් ටිකක් වෙලා බලන් ඉඳලා හිත රිදුනා නේද කෝප්පි ලැබුණා. ඔව් සර් පොඩ්ඩක් මේ වුණා. ඒක තමයි පුතා. ඕගොල්ලොන්ට වටිනා කෝපි එකක් ලැබුණා. ඕගොල්ලෝ කවුරුවත් ඒ කෝපිය ගැන හිතුවේ නැහැ. දාපු වාජිනිය ගැන විතරයි හිතුවේ. ඕගොල්ලෝ සතු හොඳ කෝපි එකක් තියෙනවා කියලා ඔයාලට හිතුන්නේ නැහැ. ඕගොල්ලෝ බොන කෝප්පය අනුව තමයි කෝපි එකේ රසය තීන්දුව කරන්න යන්නේ. අපිට දෙවියන් හොඳ කෝපි එකක් දීලා තිනවා. ඒ කෝපි එක බොන්න. ඒක පොල් කට්ටේද ප්ලාස්ටික් කෝප්පේද හොයන්න එපා. ජීවිතය කියන්නේ ලැබුණු කෝපි එක රස විඳින්න නිවෙන්න කලින් දාපු වාජන ගැන සැලකිලිමත් වෙන්න ගියොත් මේ කෝපි එක රස විඳින්න වෙන්නේ. ඔබ සියලු දේම ලැබුණාට පසුව සතුටු වෙන්න ඉන්නවා නම් මට කියන්න තියෙන්නේ ඒ වෙනකොට ඔබට දැනේ ඔබ ඉන්නේ අනුන්ගේ ඇඟක කියලා. ඒක තමයි දරන්න අමාරුම දේ. අපි නඩත්තු කරපු ඇඟ අපිට එරෙහිව යනවා. හින්දා මේ කෝපි එක ලැබිච්ච වෙලාවේ සතුටින් කෝපි එක බොන්න දාලා තියෙන කප් එක ගැන වොරි වෙන්න එපා.